ඔන්න මම අදත් අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා. මේක ටික දවසකට කලින් කරපු බ්ලොග් එකක්. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන්නේ පොයේ දවසේදී අපි ගියපු ට්‍රිප් එක. ඉතින් මේ අවුරුද්දේ අපි ට්‍රිප් එක විදිහට ගියේ ගාල්ල මාතර. බලමු ඉතින් අපි කොහොමද මේ ට්‍රිප් එක යන්නේ කියලා. ඉතින් එදා මේ ට්‍රිප් එක අපි උදේ පාන්දර වෙසක් පොය දවසේ පාන්දර තමයි යන්න දාගෙන තිබුණේ. ඉතින් මේ ට්‍රිප් එකට අපේ පවුලේ කට්ටිය ගමේ කට්ටිය එකතු වුණා. එදා මුලින්ම අපි චන්ද්‍රිකා වැව ළඟට තමයි ගියේ. ඒක තමයි අපේ පළවෙනි නැවතුම. ඉතින් මේ විදිහට අපි කට්ටියත් එක්ක චන්ද්‍රිකා වැව ළඟට ගිහිල්ලා අවට සිරි නරඹලා ආයෙත් අපේ ගමන ආරම්භ කළා. ඉතින් මේක තමයි මම චන්ද්‍රිකා වැව බලන්න ආපු පළවෙනි වතාව. මට එන්න උනේම නැහැ චන්ද්‍රිකා වැව බලන්න. ඉතින් ඒ අතරතුරේදී මේ වගේ යාළුවෙකුත් හම්බුණා. මෙතන view එක කියනවා නම් මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. මෙතන ඉන්නත් හිතුනේ නෑ, හරිම ලස්සනයි. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි අපි මේ විදිහට ගමන ආරම්භ කළා. අපේ මල්ලිලා නංගිලා කට්ටියත් එක්ක අපි පිටිපස්සේ ෂීට් එකේ තමයි හිටියේ. ඉතින් මේ යන අතරතුරේදී මතකයක් විදියට රැක ගන්න ඕන නිසා මම වීඩියෝ කර යද්දී ඉක්මනටම මාතරට ගියා. මං හිතන්නේ අපේ ඉන්න පළාතින් ඉඳන් මාතරට එච්චර දුරක් තිබ්බේ නැහැ. ඉක්මනින්ම ආවා. මාතර ටවුන් එකට ආපු ගමන්ම අපි ඉස්සෙල්ලාම කරේ කෑම කන්න තැනක නවත්තපු එක. මොකද අපි උදේ පාන්දර ඇවිල්ලා තිබ්බේ මාතරට එද්දී 8 විතර වගේ වුණා. ඇවිදින්න කලිනුත් ඉතින් කාලා බීලා විද්දාට පස්සේ මේ ලේසීනේ අනිත් එක අපි මේ පාර දන්සල් වදින්නේ නැතුව මේ තමයි ට්‍රිප් එක යන්න තීරණය කරේ. මොකද අපිට මේ වෙලාව යන හින්දා ගොඩක්. ඒ නිසා අවශ්‍ය කරන කෑම ඒ ඔක්කොම අම්මලා අරගෙන තමයි ආවේ. ඊට පස්සේ කාලේ ඉවර වෙලා අපි මුලින්ම ගියේ පරවි දූපත බලන්න. ඇත්තටම මාතර ආවේ හුඟක් කාලෙකින්. මම පොඩි කාලේ ආවට පස්සේම හුඟ කාලෙකින්ම තමයි මේ ආවේ. මේ විදිහට කට්ටියත් එක්ක පරවි දූපතට ගිහිල්ලා මල් පූජා කරලා අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. ඒ අනතර මඟදී ඉතින් මම මේ වගේ ලස්සන වීඩියෝස් ගත්තා. පරවි දූපතට ගිහිල්ලා මල් තියලා වැඳලා එහෙම වෙලා ඊළඟට අපි ගියේ වෙහෙරේන විහාරයට. ඉතින් එතනදිත් අපි මේ විදිහට මල් අරගෙන කට්ටියත් එක්ක ගියා. එදා ගොඩක් සෙනග හිටියා. කොහොමද ඉතින් වෙසක් පොයට ගොඩක් කට්ටිය ඇවිදිනවා. මොකද දවස් දෙකක්ම නිවාඩු නිසා. වෙහෙරහේන විහාරයත් බලලා ඉවර වෙලා ඊළඟට අපි වැවුරු කන්නල යන්න තමයි හදන්නේ. ඉතින් වෙහෙරහේන ඉඳන් වැවුරු කන්නලට ටිකක් දුර අපි ගියා. ඉතින් යන අතර මගදී ගොඩාක් දන්සල් ගොඩාක් සංවිධානය කරලා තිබුණා. අයිස්ක්‍රීම්, බත්, නූඩල්ස් ඒ වගේ ගොඩාක් මේ දන්සල් තිබුණා. ඉතින් ඒවට අපි නැවැත්තුවේ නැහැ වෙලාව යන නිසා. ඉතින් යන අතර මඟ මේ විදිහට සින්දුවක් කියලා විනෝද වෙවි තමයි ගියේ. මොකද කාලයකට පස්සේ තමයි පවුලේ කට්ටියත් හම්බ වුණේ. ගමේ කට්ටියත් එක්ක මෙහෙම එකතු වෙන අවස්ථාවක් ලැබුණේ. ඉතින් මේ විදිහට කට්ටියම සතුටු වුණා. ගොඩක් විනෝද වුණා. මල්ලිලා එහෙම ගොඩක් නැටුවා. මෙහෙම ඉතින් සින්දු කියා යන අතර මඟ ගියා. ඉතින් ඊට පස්සේ අපේ නැවතුමුණ වැවුරු කන්නල විහාරස්ථානයට අපි ආවා. එහෙදිත් ගොඩක් මේ වගේ ගොඩාක් සෙනග හිටියා. අපි ඉතින් ඉක්මනින් ඒ බලන්න ඕනි තැන් බලලා වන්දනාමාන කරන්න ඕනි තැන් වලට වන්දනාමාන කරලා ඉක්මනින් ආවා. මොකද එදා අපිට ඕන වුණා මේ ඉක්මනට ලස්සන බීච් එකකට ගිහිල්ලා මේ නාන්න. අපි ඒක තමයි ප්ලෑන් කරගෙන හිටියේ.
ඉතින් කාල වේලාව ඉතුරු කරගන්න ඕන හින්දා අපි ඉතින් ඉක්මනට වැඳලා පුදලා ආවා. ඉතින් මේ විදිහට දන්සල් ගොඩක් පව් කරගෙන ආව ඉතින් යන්නත් ආස හිතුණා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහනේ. ඊට පස්සේ අපි වැවරු කන්නල විහාරස්ථානයට වැඳලා මෙන්න මෙතන තමයි කන්න නතර කළේ. මෙතන මං හිතන්නේ ගොඩක් කට්ටියට කන්න කෑම එහෙම කන්න ට්‍රිප් වෙන කට්ටියට කෑම එහෙම කන්න හදපු තැනද දන්නේ නැහැ. තවත් කට්ටිය එතන හිටියා කෑම කන්න. ඉතින් මේ වගේ ලස්සන මුහුද දිහා බලාගෙන කෑම කාලා ඊළඟට ආයේ අපි යන්න ප්ලෑන් කරේ බීච් එකකට නාන්න. ඊට පස්සේ වාසනාවකට අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඉතින් ඒ අයිස්ක්‍රීම් දන්සලටත් ගිහිල්ලා ආය අපි බීච් එකකට නාන්න යන්න තමයි හිතුවේ. මේ වෙද්දි ගොඩාක් හවස් වුණා. වෙලාව ගියා නොදැනෙම මොකද එදා බාරේ වාහනත් වැඩි, ට්‍රැෆික් එකත් වැඩි නිසා. ඊට පස්සේ අන්තිමටම අපි බෙන්තොට බීච් එකට යන් කියලා තීරණය කරා. ඉතින් මේ තියෙන්නේ බෙන්තොට බීච් එක. ගොඩාක් හවස් වෙලා තමයි ගියේ. පැය භාගයක් වගේ තමයි ඉන්න උනේත්. මොකද මුහුදු ආරක්ෂක වෙරළ ආරක්ෂක මේ පොලිස් එකෙන් ඇවිල්ලා අපිට කිව්වා වැඩි වෙලාවක් ඉන්න එපා. මේ රැල්ල සැර වෙනවා. සෙනගත් වැඩි නිසා. ඉතින් අපි එහාට යන්න නැතුව චුට්ට වෙලාවක් ආපු එකේ ඉඳලා ආයෙත් ගමන එන්න පටන් ගත්තා. එදා අපි හිතාගෙන ගියේ ඉතින් ගොඩක් වෙලා බීච් එකේ ඉන්න කියලා. ඒ වුණාට එදා වාසනාවකට ගොඩක් වෙලා අපිට බීච් එකේ ඉන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වගේම තමයි කොච්චර වෙලාව මදි වුණත් මේ වගේ වීඩියෝස් ෆොටෝස් ගන්න නම් මම අමතක කළේ නෑ. මොකද මේ හැමදේම මගේ මතකයන් වලට එකතු කරගන්න ඕනේ. ඉතින් මම හිතුවේ බීච් එකට ගියාට පස්සේ අපේ ගමන අපේ ට්‍රිප් එක ඉවරයි කියලා. ඒ වුණාට එහෙමුනේ නෑ. අපි ඇඳුම් මාරු කරගෙන ආයි පිරිසිදු වතුරෙන් නාලේ මෙවිල්ලා ආවම පස්සේ කිව්වා අපි කන්ද විහාරෙත් යනවා. මොකද වෙලාව තියෙනවා කියලා. ඉතින් ඇත්තටම සතුටු හිතුණා අපිට තව කොහේ හරි තැනක ඇවිදින්න තිබ්බ එක ගැන. මොකද අද හිතට සැටිස් මදි අපිට ඇවිදින්න තිබ්බ තැන් සුළු ප්‍රමාණයක් නිසා. ඉතින් ආසාවෙන් වේරහෙනත් කන්ද විහාරෙත් අපි වන්දනාමාන කරගන්න ගියා. ඇත්තටම මේ බුදු පිළිමෙන් දිහා දැක්කහම හිතට මාර සැනසීමක් ලැබෙන්නේ. මම හිතනවා සෙනග නැති වෙලාවට මෙතන ගොඩාක් නිස්කලංක ඇති කියලා. මෙතන ගොඩාක් අර හිත නිවෙන තැනක්. ඉතින් මේ විදිහට කට්ටියත් එක්ක මේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේටත් වන්දනාමාන කරලා අපි ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. එදා ඉතින් මේ විදිහට තමයි දවස ගත වුණේ. එතනින් එහාට වෙච්ච දේවල් මට වීඩියෝ කරගන්න ෆෝන් එකේ බැටරි නැති වුණා. ඉතින් මේ විදිහට අපේ ට්‍රිප් එක එදා ඉවර කරා. ඉතින් දැන් මම මගේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් අලුත් බ්ලොග් එකකින් හමු වෙමු. එතකන් ඔයාලා සතුටින් ඉන්න.